තුලා ලග්නය. ඇත්තෙන්ම සෙනසුරු ග්‍රහයා තුලා ලග්නයට ඉතා හොඳින්ම ප්‍රතිඵල ලබා දෙන ග්‍රහයෙක්. ඒකට හේතුව තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා වීම සහ යෝගකාරකයා සෙනසුරු වීම. එම නිසාවෙන් ඔබේ උත්පත්ති කේන්දරයේ සෙනසුරු ප්‍රබලව පැවතුනහොත් ඔබ දුගී දුප්පත් පැලක හිටියත් රජමැදුරක් දක්වා ඉහළට ඔසවා තබන්න සෙනසුරුගේ බලය හේතු වෙනවා. වසර 30කට පසුව කර්මයට තීන්දුව දෙන සෙනසුරු මීන රාශිගත වීමේදී සෙනසුරුගේ පැමිණීම සිදුවන්නේ 6 වැන්නට. මෙම 6 වැන්න රෝගස්ථානය එහෙම නැත්නම් සතුරු ස්ථානය බවට පත් වෙනවා. මෙම ස්ථානගත වීම කෙනෙකුට යහපත්ද අයහපත්ද කියන ගැටලුව දැන් ඔබට මතුවෙනවා ඇති. නමුත් ඇත්තෙන්ම ඒ යහපත්. සෙනසුරු නෛසර්ගිකව පාපී ග්‍රහයෙක් වීම නිසා උපතේ ස්ථානයක් වූ 6 වැන්නට හොඳටම වැඩ කරනවා. මේෂ, වෘෂභ, මිථුන යන එක් නවාංශකයක් වී සෙනසුරු මහදශාවක් හෝ අතුරු දශාවක් සමග ජන්ම ඒරාෂ්ටකයක් ගත කරන්නේ නම් සහ එම සෙනසුරු 2, 10, 11 වැනි තැනක තැන්පත් අයට කල් පවතින දුක් වේදනා විඳින නිදන්ගත රෝග හැදෙන්නට පුළුවන්. සෙනසුරු ලග්නයේ තැන්පත් උපන් අයට ශෂනම් මහා පුරුෂ රාජයෝගය පිහිටනවා. ඒ වගේම 4, 5 යම් තැනකන ඉඩකඩම්, දේපල, විරුද්ධවාදීන් අභිබවා ධනය ලබන්නට පවා වාසනාව හිමි වෙන කාලයක්. මෙම කාලය තුළ සතුරු බලවේගයන්ගෙන් වෙන් වී යමක් සිදු කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. රැකියාවේ වැඩ කටයුතු තරමක් බහුල වෙන්නට පුළුවන්. එම වගකීම් ඔබ නිසියාකාරව ඉටු කිරීමෙන් ඔබගේ තනතුර ආදායම බලය උසස් කරගන්නට ඔබට හැකියාව ලැබෙන කාලයක්.